ඔයාලට ඔන්න මං අදත් vlog එකක් අරගෙන ආවා. අතරම ගොඩක් කාලයකට පස්සේ තමයි vlog එකක් ගෙනාවේ. අතරම ටයිම් එකක් නෑ. ඉතින් ඔන්න මං උදේම යන්නේ. අද මට ට්‍රේනින් එකක් තියෙනවනේ. ඉතින් ඔන්න මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා දැන් ඉතින් තනියම හැමදේම කරගන්න පුළුවන්. ඉස්සර නම් හොය නෑ බයයි ඔයාලට කියන්න. මං කොහොම හරි මාස 6-7ක් විතරම තනියම කොහෙවත් ගිහින් නැහැ. ඒ කියන්නේ මට යන්න බයයි. ඉතින් මං ඔන්න මෙට්‍රෝ එකේ යන ගමන් මේ බලන්නකො මගේ ඇහි පොඩි ගෙඩියක් ඇවිල්ලා නේ මන් දන්නේ නැහැ. ඒක නිකන් අර උෂ්ණයට එන ගෙඩියක් වගේ. තාම හොඳ නැහැ ලාවට තියෙනවා ඒක. ඉතින් ඔන්න මම ගෝල්ස් වලින් බහැලා දැන් කොහමද අපි හෙඩ් ඔෆිස් එකට තමයි යන්න හදන්නේ. මොකද හෙඩ් ඔෆිස් එකේ තමයි මට ඒ ට්‍රේනින් එක තිබ්බේ. මොකද මං තාම මෙහෙට අලුත්නේ. අද නම් ඔන්න ට්‍රේනින් එකට යනවා. ඊයේ මම වීඩියෝ එකක් කරන්න ගිහිල්ලා කොහම හරි මේ වීඩියෝ කැන්සල් කරන්න වුණා. මොකද මේ වීඩියෝ එක නෙමෙයි ට්‍රේනින් එක කැන්සල් වෙලා ගිහලා කොහම හරි ඔන්න අද තමයි යන්නේ. ඔන්න ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා. අනේ මන් දන්නේ නැහැ මම කතා කරන ඉඳි හොඳයිද කියලා. ඔයාලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්නකෝ හොඳේ. මේ තියෙන්නේ අපේ හෙඩ් ඔෆිස් එක. ඔන්න ඉතින් එතනට මං තමයි ඉස්සෙල්ලම ගිහින් හිටියේ. මොකද මං උදේම ගියා. සමහර වෙලාවට ඒ කට්ටිය බයිනවක් පරක් වෙලා ආවහම. මම දැන් ට්‍රේනින් එකට ඇවිල්ලා ඉන්නේ කවුරුත් නැහැ. මං ඇත්තටම කලින් ඇවිල්ලා. මේ මම වලට වීඩියෝ එක අරන් එන්නම්කෝ. මට ලැජ්ජානේ මෙතන CCTV තියෙනවා මට කුටි කන්න වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේකේ ඇතුළ. ඉතින් මේ ඉන්නේ මයි අහිංසක මම. ඉතින් කොහොමද ට්‍රේනින් එකත් පටන් ගත්තා. කොහොමද අලුත් ළමයි තමයි ගොඩක් ඇවිල්ලා හිටියේ. අලුත් ළමයි කියන්නේ මාස 2ක් 3ක් පාරණ වගේ ඒ වගේ කට්ටියත් ඇවිල්ලා හිටියා. ඉතින් අපිට ගොඩක් විස්තර කියලා දුන්නා මේ ආයතනය ගැන කොහොමද මේකේ තියෙන එක ඩිවයිස් පාවිච්චි කරන්නේ එහෙම කියලා. ඒ වගේ ට්‍රේනින් එකක් තමයි අපිට දුන්නේ. ඉතින් ඔන්න කන වෙලාවත් ආවා. මෙහි ඉතින් කෑම දෙනවා හැම ස්ටාෆ් කෙනෙක්ටම. මේ ඒ කියන්නේ ඉන්දියන් කෑම අර කේරලා කෑම තමයි ගොඩක් තියෙන්නේ. අපිව සෙට් උනේ අද බ්‍රහස්පතින්දා. අපිව සෙට් උනේ අද වෙජිටේරියන් දවසටම තමයි. අර බලන්නකො සිංහලෙනුත් ගහලා තියෙනවා. මම ඒකයි ඔක වීඩියෝ කරගත්තේ. එහෙම දකින්නකොට හරි සතුටුයි යන්නේ. ඉතින් කොහොම හරි අපි කාලා එළියට වෙලා හිටියා. ඉතින් කොහොම හරි ඔන්න ට්‍රේනින් එකත් ඉවර වෙලා මම යන්න තමයි දැන් හදන්නේ. ඉතින් කොහොම හරි ට්‍රේනින් එක ඉවර වෙනකොට නම් 5:06 වගේ වුණා. දැන් ඉතින් කොහොම හරි මෙට්‍රෝ එකට ගිහිල්ලා දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. දැන් මේ ට්‍රේනින් එක ඉවරලා යන ගමන් ළමයි. ඉතින් කොහොම හරි පාරේ ලස්සනත් බල තනියම මම යන්න පිටත් වුණා. ඉතින් කොහොම හරි මේ හරි ලස්සනයි. මොකද ගොඩාක් බිල්ඩින් තියෙනවා අර නිකන් කොළපාට ගොඩාක් තියෙනවා මේ හරියේ. ඉතින් කොහොම හරි ඔන්න මම මෙට්‍රෝ එකටත් නැගලා දැන් යන ගමන්. මහන්සියමත් නැහැ. ඒ වුණාට අර ඉඳගෙන මෙන්දලා ටිකක් එපා වෙලා. මට කොහොම හරි ඩේ ටු ඩේ එකට යන්න තෝරලා තියෙ පොඩි මොකක් හරි දෙයක් ගන්න මට දැන් මතක නැහැ මම මොකද්ද ගන්න ගියේ කියලා. මේ මං කලින් හිටපු තැන මේ ළඟම තමයි මං ඉන්නේ. ඒත් දැන් මං වෙන තැනකට මාරු වුණා. ඉතින් මේ ඩේ ටු ඩේ එක කියන එක මෙහි කට්ටිය නම් දන්නවා. ඉතින් හැමදේම මාර අඩුයි. හැම දෙයක් ඕනේ දෙයක් වගේ අපිට ගන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි දැන් ටිකක් රැලා කියන 7:00 විතර ඇති. ඉතින් මං කොහොම හරි දැන් ගෙදර යන ගමන්. ඉතින් මේක පොඩි වීඩියෝ එකක්. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.